මෙන්න එනවා උපාසකම්ම. ගන්ටාර ගගහ එන්නේ. ව්‍යංජන දෙකක් බෙදෙනවා යා. එකක් කෙස් මැල්ලුම අනික බිත්තර ව්‍යංජනේ. කරුණා කරලා පන්සල් එනකොට හොඳට කොණ්ඩේ තද වෙන්න ගැට ගහගෙන ඉන්න. මේ කියපු බුදුබණ මයියංගනේදී ඇත්ත වුණා. මං හැමදාම කියපු බුදුබණ ටික මගේ ඔළුවේ කිස් රොදක් තිබුණා ගැලවිලා ඇවිල්ලා. දැන් මම මයියංගනේ බණ ඉවරලා දඹාන්ට යනවා දඹාන්ට දෙකට බණ. මගේ ඇහැට නිකන් කෙස් ගහක් වැටෙනවා වගේ තියෙනවා. ඇදලා බලනවා දිග කෙස් රොදක්. අර හුලඟට කෙස් ගස් ටික කැරලා ගිහිල්ලා උපාසකම්මයි. ඕක මගේ හින්දා මං ගත්තා. ධාතු කරඬුවට එහෙම ගියා නම් ගන්නවද? නෑ. අර තමුන් කෙස් වලට මිනිස්සු ලව් වන්ද ගන්නවා. හඳ හොඳට තෙල් ටිකක් දාලා මේ උපාසකමලාගේ කොණ්ඩේ හවරියක් හරි මොකක් හරි තියලා ගැට ගහලා ඉස්සන ඔකට දැලකුත් දැම්මනේ පන්සල් එනකොට. දැන් එහෙම නෙමෙයි. රුපියල් 5000ක් දීලා බියුටි කචල් මධ්‍යස්ථානකින් මැදලා ලීයක් තියලා කෙලින් කපලා මොනරි වගේ ගස්ස යන්නේ. ඉතින් පින්කම් ගෙවල ෆෑන් දාලා තියෙන්නේ. ඉතින් කෙස් ගස් කැඩි යනවා. පංගුවා කෙස් මැල්ලුම් හරි රසයි. ලොකු ලේන්ඩි ඉන්නවා. චටස් ගාලා හවු වෙනවා. බිත්තර ව්‍යංජනේ බෙදාගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හාමුදුරුවෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගනින් දිවි අර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. වඳින්න වළඳන්න වැඩ ඉන්න සැතපෙන්න මේ අපේ සිංහලයා ගැනන්තාවේ වචන. සිංහලකම තිබ්බොත් බෞද්ධකම තියෙයි, බෞද්ධකම තිබ්බොත් සිංහලකම තියෙයි. මේ දෙකම නැති වුණොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි.